හොඳ වෙලාවට අර ගිය පාර කෝච්චි සීන් එකේදී හෙලිකොප්ටරෙන් එලා මාව බේරගත්තේ. නැත්තම් මම අර ගොල්මන් කෝච්චියට තාම පොඩ්ඩෙන් මැරෙනවා. අඩේ කනම් මගේ වාසනාව. අඩේ සිරාවටම ෂිප්බන් එන ෂිප් නෙවෙයි. ඒ නිසා තමයි යකෝ අඩෝ මට ඒ නිසා තමයි බං මේ බස් එක හදාගන්න සල්ලි හම්බුනේ. අද යනවා අත්තම්මලයි ගෙදර. ගිහිල්ලා අත්තම්මට දෙනවා හොඳ පාටියක්. අම්මලවත් දෙන්නේ නැහැ කිව්වනේ යන්න. නැත්තම් අම්මලටත් එක්කම පාටියක් දෙන්න තිබ්බා. අදම අම්මලාට නුවර වැඩ වැටුණානේ. අපරාදේ. අම්මා හොද වෙලාවට මේ යන්න බස් එකේ ඉල්ලුවේ නැත්තේ. නැත්තම් ඉතින් අම්මා යනවනේ බස් එකේ. අම්මාගේ බස් එක පදින්නේ අම්මා. ඒක නැතුන් තියෙන ප්‍රශ්නේ. අයියෝ මන් දන්නේ අප්පා. ඉක්මනට නුවරට යන්න ඕනි අපි. අම්මේ ඇත්තට දැන් නම් ගොඩක් වෙලා පැද්දා. අම්මට උඩුමව හැප්පුවා නේද? අම්මේ හොද වෙලාවට අත්තම නේද ජනේලෙන් පැනලා ආවේ. දැන් ඉතින් ෂේපෙට ජනේලෙත් අහන්නේ තියෙන්නේ. අම්මේ ලීව් අයියෝ අත්තම්මා මොකද්ද මේ? ලීව් this house? අයියෝ අඩේ අත්තමට මොකද්ද වෙලා තියෙන්නේ? යකෝ කවුද මේවා කරන්නේ? මේක ඇල්ලවලු. අඩේ මගේ අත්තමට මොකද්ද වෙලා තියෙන්නේ? අඩේ අත්තමට මොන හරි වෙලාද? අත්තම්මේ 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 ඔත්තම්මේ අත්තම්මේ ඊ අනේ මගේ අත්තමකෝ ඒයි මේ කවුද අත්තම්ම ක්‍රිස්මස් සැදුමක් හදන අත්තම්මේ අයියෝ මට මොකද වුනේ අඩේ අර අත්තම්ම නෙවෙයිද හිටියේ අඩේ එහෙනම් ඒ කවුද හිටියේ අඩෝ මගේ අත්තම්මකෝ ඒ මගේ අත්තම්ම නෙවෙයි නං අත්තම්මා මොන ලෝකෙද ගියේ අත්තම්මා අනේ අත්තම්මේ ඔයා මේ කාමරවල ඇතුලේ අර හොරා හිර කරලා තියෙන්නේ ඒ මගේ අත්තම්මා අනේ මගේ අත්තම්මට ඌ මොනවද දන්නේ නැහැ කරේ අඩේ දැන් නම් බය හිතෙනවා අනේ අත්තම්මේ ඔයා මෙහෙද අත්තම්මේ ඉතර බිම කැල්ලා තියෙන්නේ කොහොමද අත්තම්මේ අඩේ එතන රහස් පාරක් තියෙනවා මේක අපේ අත්තම්මා ඉමායි පොඩි කාලේ හැංගි මුත්තන් කරද්දි හැංගිච්ච රහස් පාරනේ මේක අමතක කරනවද මට අඩේ අර හොල්මන් ගෑනිනවා අඩේ ඒ මගේ අත්තම්මා නෙමෙයිද අනේ මගේ අත්තම්මා කොහෙද එතකොට මේ ගෑණි හොර ගෑණි වල් බැල්ලි කොයකෝ මගේ අත්තම්මා මේ ගෑණි නම් අයිස්ක්‍රීම් කනවා රෑ අනේ මම මේ කොහෙද යකෝ යන්නේ අනේ අත්තම්මේ උඹට වුණු වියෝවේ කුමක්ද අත්තම්මේ මේ මගේ රහස් පාර පැනලා එළියට නම් පැන්නා what the මම මොකද්ද දැක්කේ අම්මට හුඩු මොකක්ද වෙන්නේ මේ අපේ අම්මේ දුවපන් පුතේපන් අම්මට හුඩු දැන් නම් අර හොල්මන් ගෑණි එනවා මෙහෙට අනිවාර්යෙන් මව මරන් කණ්ඩේයි දැන් අර හොල්මන් ගෑණි කොහෙද ඉන්නේ එයිද දන්නේ අර හොල්මන් ගෑණි මට නම් දැන් බයෙත් බෑ අම්මට හුඩු ටක් ගාලා පැන ගන්න ඕනි කොහෙ මේ හොල්මන් ගෑණි නේද ඒයි ආච්චි ඔයා මගේ ආච්චිද ආච්චි ඔයාගේ පුතාගේ රහස් වචනේ දන්නව නේද ආච්චි අපි දෙන්නගේ රහස් වචනේ මතකද ආච්චි අනේ අම්මේ ආච්චිව ෆෝල්ඩර් අරන් ඉන්න එපා ආච්චි මට බයි හිතෙනවා ආච්චි අර රහස් වචනේ ආච්චිවට මතකද අර රහස් වචනේ මතක නැද්ද අයියෝ ආච්චි අර ගස් ගෙම්බ ඒ වචනේ මතක නැද්ද අර මට පොඩි කාලේ බත් කවද්දි දාලා දෙන වචනේ අනේ ආච්චි මොකද උනේ